ඉතින් කොහොමද වෝකස් ඩයරි YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම අද අපි යන්නේ කුරුණෑගල තියෙන අයිස්ක්‍රීම් ෂොප් එකකට යන්න. ඉතින් මෙතන අයිස්ක්‍රීම් කිව්වහම මෙතන ගොඩක්ම තියෙන්නේ පොප්සිකල්ස්. ඉතින් එක එක ජාතියේ පොප්සිකල්ස් තියෙන තැනක් තමයි මේ තැන. මේ තැන තියෙන්නේ කුරුණෑගල මීගමු පාරේ ටික දුරක් යනකොට තමයි මේ තැන තියෙන්නේ. ඉතින් අපිත් මේක වීඩියෝ එකකින් තමයි දැක්කේ. ඒක බලලා තමයි අපිත් මෙතනට යන්න ඩිසයිඩ් කරේ. ඉතින් අපි එතන ගිහිල්ලා බලමු මොන වගේ අයිස්ක්‍රීම් ද එතන තියෙන්නේ කියලා. අපි දැකපු විදිහට එතන අපි කලින් දැකලා නැති ජාතියේ පොප්සිකල්ස් ගොඩක් තිබුණා. ගොඩක් අඩු මුදලට තමයි එතන පොප්සිකල්ස් තිබුණේ. ඉතින් එහෙනම් අපි එතන ගිහිල්ලා බලමු මොන වගේ පොප්සිකල්ස් ද එතන තියෙන්නේ කියලා. එහෙනම් ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් ඉතින් අපි ඉස්සරහට ගිහලා හම්බෙමු. මීගමු පාරේ තමයි ප්ලේස් එක තියෙන්නේ. මීගමු පාරේ මේ සම්පත් බැංක් එක පහු කරලා යනකොට මම පෙන්නන්නම් දකුණට යන පොඩි පාරක් තියෙන. මේ පාරේ තමයි ෂොප් එක තියෙන්නේ. පාස්පෝර්ට් ඔෆිස් එකට චුට්ටක් කලින් තියෙන්නේ. එතකොට හොයාගන්න ලේසි, ගොඩක් අමාරු නැහැ මේ තැන. මනියම්ස් කියලා තියෙන්නේ. අනේ එතනින් එහා පැත්තේ ඇතුලේ පාරේ තමයි තියෙන්නේ. අපි එතනට ගිහිල්ලා බලමු. අන්න මේක තමයි මනියම් සුපර් කියන සුපර් මාකට් එක. ඉතින් ඒකෙන් එහා පැත්තේ තියෙන මෙන්න මේ පාරේ තමයි තියෙන්නේ. මෙන්න මෙතන තමයි ප්ලේස් එක තියෙන්නේ. මේ තියෙන්නේ. ගිහිල්ලා බලමු. ඉතින් අපි දැන් අයිස්ක්‍රීම් තියෙන තැනට ඇවිල්ලා ඉන්නේ. මේ ෂොප් එකේ නම තමයි Max Ice Cream. ඉතින් පොඩිවට පටන් ගත්ත ෂොප් එකක් තමයි මෙතන තියෙන්නේ. ෂොප් එක පොඩි වුණාට අයිස්ක්‍රීම් varieties ගොඩක් තියෙනවා. ඔයාලට මේ මෙනු එක බලපුවහම පේනවා අයිස්ක්‍රීම් කොච්චර තියෙනවද කියලා. ඉතින් මේ අයිස්ක්‍රීම් හැම එකක්ම වගේ මෙතනට આવත් ඔයාලට ටේස්ට් කරලා බලන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕනේ අපි මේ වීඩියෝ එකේ කන අයිස්ක්‍රීම් අපි දවස් කීපයක අරගත්ත අයිස්ක්‍රීම්. ඉතින් එකම දවසේ අයිස්ක්‍රීම් ගොඩක් කන්න බෑ. ඒ නිසා අපි දවස් කීපයක ඇවිල්ලා තමයි මේ වීඩියෝ ක්ලිප්ස් ටික අරගෙන මේ vlog එකට එකතු කරලා ගත්තේ. ඔයාලට මේ මෙනු එක බලපුවහම මෙතන තියෙන අයිස්ක්‍රීම් varieties ඔක්කොම වගේ බලා ගන්න පුළුවන්. ඒ වගේ prices උත් මෙයාලා mention කරලා තියෙනවා. ඒ වගේම අපි ගත්ත අයිස්ක්‍රීම් වල prices උත් අපි යටින් mention කරලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම බලලා ඔයාලට මෙතනට ඇවිල්ලා අයිස්ක්‍රීම් ටෙස්ට් කරන්න පුළුවන්. ඉතින් අපි විශ් කරමු මේ shop එකේ owners-ලට මේ ඩෙඩිය හොඳ සාර්ථක business එකක් කරන්න ලැබෙන්න කියලා. එහෙනම් ඉතින් වීඩියෝ එකේ ඉස්සරහට ගිහිල්ලා බලමු අපි මොනවද අරගත්ත අයිස්ක්‍රීම් අපි කොහොමද ඒවා ටේස්ට් කරේ කියලා. මේ තියෙන්නේ කේක් ෆ්ලේවර් පොප්සිකල් එක. එහෙනම් ඉතින් අපි try කරලා බලමු මේක මොන වගේද ටේස්ට් එක කොහොමද කියලා. ඒක අදුට කේක් තියෙනවා. චොක්ලට් ලේ එකක් වටේට තියෙනවා. වැනිලා ලේ එකකුත් තියෙනවා. ඇතුලේ කේක් තමයි ඇතුලේ තියෙන්නේ. මම පෙන්නන්න. මේ තියෙන්නේ මෙන්න මේ විදිහට මේ ඇතුලේ කේක් තියෙන්නේ. මං කියවා වගේ චොක්ලට් ලේ එකක් තියෙන. ඒකට ඇතුලෙන් කේක්ස් තියෙන. ඉතින් රසයි කේක් රහ තමයි ඉන්නේ ගොඩක්. චොක්ලට් කේක් එකක් වගේ චොක්ලට් අයිසිං දාපු වැනිලා කේක් එකක් වගේ. ඒ වගේ තමයි හරියටම කිව්වොත්. මේක රුපියල් 200යි.
හොඳයි මේකේ ටේස්ට් එක. මේ තියෙන්නේ බ්ලූබෙරි පොප්සිකල් එක. මේකෙත් ගොඩක් දේවල් ඇඩ් කරලා තියෙනවා. චොක්ලට් සිරප් එකක් දැම්ම අපි බලාගෙන හිටියා. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් මේක ඇඩ් කරලා තියෙනවා. අපි එනම් මේක ටේස්ට් කරලා බලමු කොහොමද කියලා. මේකත් රුපියල් 200යි. ඉතින් ප්‍රයිස් එක ටිකක් රීසනබල් ප්‍රයිස් එකක් තියෙන්නේ. 200ක් කියන්නේ ගොඩක් ලොකු අවුලක් නෑ. ඕනෙම කෙනෙකුට ගන්න පුළුවන් විදිහේ ප්‍රයිස් එකක්. එහෙනම් ඉතින් අපි මේක try කරලා බලමු. මේක නම් වෙනස්ම විදිහේ රහක් තියෙන්නේ. කේක් පොප්සිකල් එකට වැඩි මේක රසයි කියලා මට හිතෙනවා. ඉතින් අපි තව එකක් කරන් බලමු. අපි ඒක try කරලා බලමු. මේ තියෙන්නේ අච්චාරු පොප්සිකල් එක. ඉතින් අපි ගත්තේ මැංගෝ අච්චාරු එක. ඉතින් ස්ට්‍රෝබෙරි අච්චාරු තිබුණා, වෝටර්මෙලන් තිබුණා. ඉතින් ඒ වගේ වෙරයිටිස් ගොඩක් තිබුණා. අපි අද සිලෙක්ට් කරේ මෙතන තිබිච්ච මැංගෝ අච්චාරු එක. මෙන්න මේ විදිහට ඩ්‍රයි ෆෘට්ස් උත් දාලා තියෙනවා. ගොඩක් දේවල් මේකෙත් ඇඩ් කරලා තියෙනවා. එහෙනම් ඉතින් මේකත් අපි try කරලා බලමු. මේ පොප්සිකල් එකත් උනේ රුපියල් 200යි. ඒ රුපියල් 200ට වෙරයිටිස් ගොඩක් තියෙන පොප්සිකල්ස් වල. මැංගෝ අච්චාරු පොප්සිකල් එක. එහෙනම් ඉතින් try කරලා බලමු. අපි කන මැංගෝ අච්චාරු එක තියෙන්නේ. ඉතින් ඒකේ රහම තමයි තියෙන්නේ. ටිකක් අපි නිකන් අච්චාරු එකක් ෆ්‍රිජ් එකේ තියලා කෑවා වගේ තමයි මේකේ ටේස්ට් එක තියෙන්නේ. රසයේ කිසිම වෙනසක් නැහැ. සීතල විතරයි වෙනසකට තියෙන්නේ. නියම ප්‍රොඩක්ට් එකක් මේක. ඉතින් අනිවාර්යයෙන්ම මේක try කරලා බලන්න ඕනේ. නියම අයිස්ක්‍රීම් එක. අඹ රසය ඒ විදිහටම තියෙනවා. පොඩි ස්පයිසි ගතියකුත් තියෙනවා. අච්චාරු ෆ්ලේවර් එකමයි තියෙන්නේ. නියමයි මේකත්. හරි, ඊළඟට අපි අරන් තියෙන්නේ නෙස්ටමෝල් පොප්සිකල් එක. මේකත් එක පොප්සිකල් එකක් රුපියල් 200යි. මේකේ මෙන්න මේ විදිහට තමයි පොප්සිකල් එක තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට නෙස්ටමෝල්ට ඇඩ් කරලා තියෙන. ඒ වගේම මේ රටකජු හරි කැෂු හරි මොන හරි එහෙම මේ කුඩු කරපු එහෙම කුඩු එකක් ඇඩ් කරලා තියෙන. ඉතින් ඒ ටික තමයි මේක ඇඩ් කරලා තියෙන්නේ. අපි නම් මේක ටේස්ට් කරලා බලමු. මේ තියෙන නෙස්ටමෝල් පොප්සිකල් එක. ඉතින් මේක දැන් මම try කරලා බැලුවා. නෙස්ටමෝල් රහ තමයි තනිකරම තියෙන්නේ. නෙස්ටමෝල් කිරි එකක් අයිස්ක්‍රීම් කරලා ඒ වගේ ෆීලිං එකක් තියෙන. ඉතින් තව ටිකක් කාලා බලමු. කූල් නෙස්ටමෝල් එකක් කනවා වගේ ෆීලිං එකක් තියෙන. ඉතින් රසයි මේකත්. හරි, මේ තියෙන්නේ ෆ්‍රයිඩ් චිකන් එක. ඉතින් මේකත් අයිස්ක්‍රීම් එකක්. මෙන්න මේ වගේ බොක්ස් එකක තමයි මෙයාලා මේක සර්ව් කරන්නේ. මේක රුපියල් 400යි. මේක පොප්සිකල් එකක් නෙමෙයි. මේක හරියටම KFC එකේ තියෙන ක්‍රිස්පි චිකන් පීස් එකක් වගේ තමයි මේක අපිට බලා ගන්න හම්බෙන්නේ. ඉතින් වටේ තියෙන ලුක් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අපි එහෙනම් මේක ඕපන් කරලා බලමු ඇතුලේ මොන වගේද මේක තියෙන්නේ කියලා. මේ විදිහට මේක ඕපන් කරගමු අපි. ඇතුලේ කොහොමද මේක තියෙන්නේ බලන්න. මෙන්න මේ විදිහට තමයි මේක බලා ගන්න හම්බෙන්නේ. කෙලින්ම ක්‍රිස්පි චිකන් පීස් එකක් විදිහටම තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට ක්‍රිස්පීස් තියෙනවා. ඉතින් ඇතුලේ මේක අයිස්ක්‍රීම් තියෙන්නේ. ඉතින් ඒ නිකම් බැලුවොත් නම් ඇත්තටම KFC ක්‍රිස්පි චිකන් එකක් වගේම තමයි පේන්නේ. ඒ විදිහටමයි පේන්නේ.
ඉතින් අපි මේක ටෙස්ට් කරලා බලමු. වැනිලා අයිස්ක්‍රීම් තමයි ඇතුලේ තියෙන්නේ. මෙන්න මේ හැටි තියෙනවා පේනවා. ඉතින් අපි try කරලා බලමු මේකත් එනවා. මේ තියෙන්නේ crispy chicken අයිස්ක්‍රීම් එක. ඉතින් මේකේ මැද මෙන්න මේ විදිහට වැනිලා තියෙන්නේ. වැනිලා අයිස්ක්‍රීම් තියෙන්නේ. වටේට corn flakes තමයි ඇඩ් කරලා තියෙන්නේ crispy විදිහට. ඊට අමතරව මෙන්න මේ විදිහට මැද තියෙනවා chocolate finger එකක් ඇඩ් කරලා. ඉතින් ඔය ටික තමයි මේකේ තියෙන්නේ. වැනිලා අයිස්ක්‍රීම් ටේස්ට් එක එන්නේ. හොඳට ක්‍රිස්පි ගතියට තියෙනවා. ඔව්. මම චොක්ලට් ෆින්ගර් එකක් තියෙන්නේ. ඇතුළේ පෙන්නනම් වල මෙන්න මේ විදිහට චොක්ලට් ෆින්ගර් එකක් ඇඩ් කරලා තියෙනවා. වටේට corn flakes දාලා අයිස්ක්‍රීම් එක හදලා තියෙනවා. ඉතින් ක්‍රිස්පි චිකන් එකක් වගේම තියෙනවා. හොඳයි මේක රුපියල් 400කට නම් ගාන ටිකක් වැඩි. එනවාට හොඳ ටේස්ට් එකක් තියෙනවා. ඉතින් try කරලා බලන්න අනිවාර්යයෙන්. හරි අපි තව අයිස්ක්‍රීම් එකක් try කරන්න යන්නේ. තව popsicle එකක්. මේක ටිකක් වෙනස් ෆ්ලේවර් එකක්. මම කොහෙවත් මෙහෙම ෆ්ලේවර් එකක් නම් ඇත්තටම දැකලා නැහැ. මේක බුලත් කොළ වලින් හදපු අයිස්ක්‍රීම් එකක්. ඉතින් අපි try කරලා බලමු මේක මොන වගේද කියලා. මේක ඇත්තටම එතනින් අපිට ෆ්‍රී දුන්නේ. අපි try කරලා බලමු. අලුත් ෆ්ලේවර් එකක් නිසා තමයි මම හිතන්නේ යාලා ෆ්‍රී දෙන්නේ. අපි try කරලා බලමු මේක මොන වගේ ටේස්ට් එකක්ද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ බුලත් ෆ්ලේවර් එකට තියෙන popsicle එක. ඉතින් බුලත් ෆ්ලේවර් එක කිව්වහම මට හිතා ගන්න බෑ මොන වගේ ටේස්ට් එකක්ද තියෙන්නේ කියලා. අපි මේක try කරලා බලමු මොන වගේ රහක්ද තියෙන්නේ කියලා. කාලි වුණාම තමයි පොඩි නිකන් බුලත් කොළ රහක් වෙන අපි බුලත් කොළ ටිකක් කාපුවාම එන ටේස්ට් එක තමයි තියෙන්නේ. අලුත් ෆ්ලේවර් එකක්. කාලි වුණාම තමයි බුලත් රහ එන්නේ. ඉතින් හොඳ ෆ්ලේවර් එකක්. අලුත් ප්‍රොඩක්ට් එකක්. අනිවාර්යයෙන්ම try කරලා බලන්න. මෙහෙමයි. මේක වටේට මොකක් හරි සිරප් එකක් ඇඩ් කරලා තියෙනවා. මේකත් එක්ක ටේස්ට් එක හොඳයි ඉතින්. ඊළඟට තියෙන තවත් අලුත් ෆ්ලේවර් එකක popsicle එකක්. ඉතින් මේ තියෙන රාජාල වලින් හදපු popsicle එකක්. මෙහෙම ෆ්ලේවර් එකකුත් මම හිතන්නේ ලංකාවේ කොහෙවත් ඇති කියලා. මේකේ chocolate syrup එකක් ඇඩ් කරලා තියෙනවා. condensed milk තියෙනවා. ඒ වගේම caramel syrup එකක් ඇඩ් කරලා තියෙනවා. mixed nut ඇඩ් කරලා තියෙනවා. ඒ වගේම corn flakes ඇඩ් කරලා තියෙනවා. ඉතින් මේ දේවල් ටික තමයි තියෙන්නේ. දම් පාටයි මේ popsicle එක. පොඩි ලා දම් පාටක් තියෙනවා. එහෙනම් ඉතින් අපි මේකත් try කරලා බලමු මේකේ taste එක මොන වගේද කියලා. ටේස්ට් එක නම් ටිකක් වෙන් කරලා අඳුර ගන්න අමාරුයි. චොක්ලට් රස එහෙම එනවා. චොක්ලට් සිරප් එකක් එහෙම තියෙන නිසා. ඒක අර නට් මික්ස් එකක් එහෙම තියෙන නිසා ඒ වගේ රස තමයි ටිකක් වැඩියෙන් දැනෙන්නේ. චොක්ලට් සිරප් එකක් තියෙනවා. කන්ඩෙන්ස් මිල්ක් තියෙන ටික. ඒ රස වල ටික වැඩියෙන් දැනෙනවා. අපි වෙනම කෑල්ලක් කාලා බලමු. අල රස වෙනම දැනෙනවාද කියලා. හරි ඒකේ රස වෙන මොකක්ද දැනෙනවා. අපි කලින් බබල් ඩ්‍රින්ක් වීඩියෝ එකක් කරලා තියෙනවා හෙලෝ බබා කියලා ෂොප් එකක. ඉතින් ඒකේ තිබුණා මෙන්න මේ අල වලින් හදපු ෆ්ලේවර් එකේ බබල් ඩ්‍රින්ක් එකක්. ඉතින් ඒකේ ටේස්ට් එක තමයි එන්නේ. අලේ වීඩියෝ එකත් බලන්න මම උඩින් කාඩ් එක දාන්නම්. හොඳයි ටේස්ට් එකත් ඉතින් වෙනස්ම විදිහේ ටේස්ට් එකක්. අපි බලමු ඊළඟට අපි මොකද්ද try කරන්න බලන්නේ කියලා. හරි අපි ඊළඟට try කරන්න හදන්නේ ස්ට්‍රෝබෙරි වලින් හදපු popsicle එකක්. ඉතින්
ස්ට්‍රෝබෙරි පොප්සිකල්ස් නම් අපිට ඕනේ තරම් බලා ගන්න තියෙනවා ලංකාවේ ඇතුලේ. මේක මෙයාලා කියපු විදිහට පියෝ ස්ට්‍රෝබෙරි වලින් හදපු පොප්සිකල් එකක්. මේකෙත් කලින් පොප්සිකල්ස් වල වගේම චොක්ලට් සිරප් එක ඇඩ් කරලා තියෙනවා. ඒ වගේම කන්ඩෙන්ස් මිල්ක් ඇඩ් කරලා තියෙනවා. කැරමල් සිරප් එකක් ඇඩ් කරලා තියෙනවා. මික්ස් නට් ඇඩ් කරලා තියෙනවා. ඒ වගේම කෝන් ෆ්ලෙක්ස් තියෙනවා. ඉතින් මේ දේවල් ටික තමයි මේකෙත් තියෙන්නේ. මේකත් රුපියල් 200යි. අපි කලින් කාපු අර අලවලින් හදපු පොප්සිකල් එකත් රුපියල් 200යි. අපි එහෙනම් මේක try කරලා බලමු මේකේ ටේස්ට් එකත් මොන වගේද කියලා. මේ තියෙන්නේ පියෝ ස්ට්‍රෝබෙරි වලින් හදපු පොප්සිකල් එක. එහෙනම් ඉතින් අපි මේක try කරලා බලමු. මේක නම් කෙලින්ම ස්ට්‍රෝබෙරි රස තමයි. හොඳට ස්ට්‍රෝබෙරිස් මික්ස් කරලා තියෙනවා. හොඳ ටේස්ට් එකක් තියෙනවා. විදිහට තමයි තියෙන්නේ. ඒ පොප්සිකල් එක හොඳ ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එකක් එනවා කටට. ඉතින් මේ විදිහට තමයි අපි මේ පොප්සිකල්ස් try කරලා බැලුවේ. මෙතන varieties ගොඩක් තියෙනවා. අපි තියෙන වගේ ඊටාම පොඩි ප්‍රමාණයක් තමයි try කරලා බැලුවේ. ඉතින් ගොඩක් varieties තියෙනවා. මම menu එක ඔයාලට වීඩියෝ එක දාන්නම්. ගොඩක් තියෙන පොප්සිකල්ස් රුපියල් 200 100 වගේ prices වලට තියෙන. ඉතින් ගොඩක් ගන්න පුළුවන් prices වලට තියෙන ලොකු ගණන් වලට නෙමෙයි තියෙන්නේ. සාමාන්‍යයෙන් අනික් තැන්වල තියෙනවට වැඩිය වෙනස් varieties ගොඩක් මෙතන තියෙනවා. අපි දැකලා නැති විදිහේ flavors ගොඩක් මෙතන තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මෙතනට ඇවිල්ලා try කරලා බලන්න. වෙනස් විදිහේ අයිස්ක්‍රීම් කන්න කැමති කට්ටියට මෙතන හොඳම තැනක්. මම අපි කාපු අයිස්ක්‍රීම් වල නම් ඒ වගේම prices යටින් mention කරලා තියන්නම් මොනවද කියලා බලා ගන්න. ඉතින් ওই විදිහට තමයි අද අපි මේ vlog එක අරන් ආවේ. මේ වගේ තවත් රසවත් vlogs බලන්න ඔයාලා කැමති නම් අනිවාර්යයෙන්ම Walkers Diary YouTube channel එක subscribe කරන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. එහෙනම් ඉතින් මේ වගේම රසවත් වීඩියෝ එකකින් ආයෙත් දවසක අපි හමු වෙමු.